හුඟ දවසකට පස්සේ මේ ගාඩ්න එකට ආවා. මට පෝලන් ඇලර්ජි තියෙනවා ළමයි. හරි අමාරුයි. විශේෂයෙන්ම මේ තනකොළ වලට තමයි මට හරි අමාරුයි. මේ දැන් අපි තනකොළ ටිකක් වැවෙන්න තියලා මේ තමයි කපන්නේ. ඒකට හේතුව තමයි ආයි හොඳට වැවෙන්න පුළුවන් වෙන හින්දා. ඉතින් දැන් ඒක කැපුවනේ අද තමයි මේ හස්බන්ඩ් කැපුවේ. ඉතින් මට හරි අමාරුයි මගේ නහයට. මම පෙන්නන්නම්කෝ ඔයාලට ගාඩන් එක. මුනම මේ විදිහට තමයි තියෙන්නේ තනකොළ කපලා. ඒත් එක්කම මම තව දෙයක් පෙන්නන්නම්. ඒ තමයි මට මේ බලන්නකෝ අපේ ඇපල් ගහේ. ට වෙලා තියෙන වැඩේනේ. එකක් හරි මේ පණු මොන හරි ලෙඩක් මේ මම කපලා දැන් මේ අයින් කරා. මේ තමයි අපේ ග්‍රීන් ගාබේජ්. මේ බලන්නකෝ මම මේ කපලා ගොඩක් අයින් කරලා දැම්මා. මම පෙන්නන්න මම ඔයාලට ගිහිල්ලා ගහා. දැන් මෙහෙ උනත් දැන් අපේ ගහේ මේ පේනවා නේද? මේ ඔක්කොම මේ කියන්නේ ගොඩක් වෙලාවට මේ වගේ ලෙඩ තියෙන මේ අතු තියෙනවා. ඒ අතු එතකොට ඔක්කොම කපලා මේ අයින් කරන්න ඕනේ. නැත්තම් එහෙම මේ ඒවා බෝ වෙලා ඉතින් එතකොට හරියට පළතුරු ටික හැදෙන්නේ නැහැ. තව එකක් පෙන්නන්නම් මේ හිබිස්කුස් ගහ. ඒකේ හැම පාරකම මෙන්න මේ වගේ මේ සත්තු වගේක් බෝ වෙනවා. ඉතින් ඒකට මම මේ ගෙදරදිම හදන බෙහෙතක් තියෙනවා. බෙහෙතක් කියන්නේ ඒක මේ ඇත්තටම ගෙදර තියෙන දේවල් වලින් කරන දෙයක්. මම ඒක පෙන්නන්නම්කෝ. මේ බලන්නකෝ මෙන්න මේ වගේ චූටි සත්තු జాතිය හැම පාරකම හැම අවුරුද්දම මේ ගහ පිරෙන්න තියෙනවා. මම මේ ගොඩාක් අතු කැපුවා මුලින්ම. මෙතන පේනවද දන්නව ඔයාලට මේ? ඉංගොල්ලෝ හැම මම මේ ගොඩාක් අතු කපලා මේ බොහොම ටිකකට තමයි මේ දැන් තියෙන්නේ. මේක එහෙම බැලුවොත් එහෙම මේ යටේ ඉඳන්ම මේ හැම කොලේකම මේ කළු පාටට තියෙන්නේ අන්න ඒ සත්තු జాතිය. මම ඒකට ගෙදරදීම හදන බෙහෙත තමයි මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මේ සුදු ලූණු ටිකක් තලලා මේකට දාලා තියෙනවා. ඊට පස්සේ ඔය ගෙදර මේ ඩිෂ් වොෂ් කරන්න ගන්න මේ සබන් වර්ගය තියෙන්නේ. මේ මේකෙන් බින්දු මේ තියෙන මගේ ඩිෂ් සෝප් එක. මේකෙන් මම බින්දු 3-4ක් වගේ පොඩ්ඩක් දානවා. දාලා ඉවර වෙලා ඊට පස්සේ ඒක මේ ස්ප්‍රේ කරන්න තියෙනවා. දැන් මම මේක අද උදේ හැදුවේ. මේක දැන් මම තව දවසක් වගේ තියනවා. තියලා ඉවර වෙලා මම ඒක ගහට ස්ප්‍රේ කරනවා. එතකොට මේ අර ඉන්න සතු జాති අර කළු පාට අය ටික අඩු වෙනවා. ඒක පාටම අඩු වෙන්නේ නැහැ මේක ස්ප්‍රේ කරපු ගමම. ඉතින් ඕක මම සාමාන්‍යයෙන් දෙපාරක් තුන් පාරක් වගේ අවුරුද්දකට මේ කියන්නේ දෙපාරක් තුන් පාරක් වගේ කරනකොට ඒගොල්ලෝ එහෙමම නැති වෙලා යනවා. ඔන්න එච්චර තමයි. ඉතින් අදට ගාඩන් එකේ අප්ඩේට්ස් මොකද හැම දෙයක්ම කරන්න ඕන නිසා ඉතින් වෙලාවකට ගෙදර ගොඩාක් වැඩ තියනවා නම් ගාඩන් එකට යනවා අඩුයි. ඉතින් ගාඩන් එකේ ටිකක් වැඩ කරොත් එහෙම ගෙදර තියෙන වැඩ ටික කරනවා අඩුයි. ඔහොම තමයි. ගිහින් එන්නම්. ආයි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.